රටට ආදරය කරන ආගම රකින්න ධර්මානුකූලව ජීවත් වෙන මහා සංඝරත්නයෙන් අවසරයි. හෙට සිකුරාදා තියෙනවා මහා සංඝ සමුළුවක් කොළඹ. ඒ ගැන තමයි කතා කරන්නේ. ජාති ආගම් පක්ෂ ભેදකින් තොරව හිතලා බලන්න හෙට මහා සංඝ සමුළුවක් තියන්න මූලිකත්වය අරගෙන වැඩ කරන කටයුතු කරන හාමුදුරුවරු කවුද කියලා බලන්න. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ, ඥානසාර හාමුදුරුවෝ, හින්තලේ ලොකු හාමුදුරුවෝ, අඹර අමිල, පාහියංගල හාමුදුරුවෝ ඇතුළු මූලිකත්වය අරගෙන කටයුතු කරන හාමුදුරුවරු හැම කෙනෙක්ම පහුගිය කාලේ රජයන් වල අනතුරු වරප්‍රසාද ලැබපු මේ වෙනකොට ඒව අහිමි වෙලා ඉන්න හාමුදුරුවරු හොඳට මතක තියාගන්න. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ගත්තොත් එම ශ්‍රී ලංකා නිදහස් පස්සට සම්බන්ධ හෙද හෙදියන්ගේ සංගමේ කැඳවුම්කරු විදිහට වැඩ කරපු කෙනෙක්. ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ අලුත්ම ජීප් එකක් දීලා තිබුණා, කාර්යාල දීලා තිබුණා, තෙල් ආරක්ෂකයෝ වරප්‍රසාද ගොඩාක් දීලා තිබුණා. ඊට අමතරව ගෝඨාභය කාලේ දුන්නා කොළඹ විශ්වවිද්‍යාලේ පුරවැතිකමක්. පුරපතිකම දුන්නේ මොකටද කියලා අහුවන් එයා දන්නෙත් නැහැ. ඒක සුදුසුකමකුත් නැහැ. එහෙම ගොඩාක් වරප්‍රසාද සිවුරට මුවා වෙලා ලබාගත්තු දේශපාලනය කරපු හාමුදුරු නමක්. පහියංගල හාමුදුරුවොත් ඒ වගේ. දඹර අමිල කියන්නේ තනි කරම කූට වැඩ කරන සල්ලි මංගොල්ල කන පොරක්. කලින් JVP එකේට වැඩ කරාට විමල් වීරවංශත් එක්ක එකතු වෙලා සල්ලි වලට වරප්‍රසාද වලට යට වෙලා ධර්මය වෙනුවට සල්ලි වරප්‍රසාද බුද්ධ ඉඳපු හාමුදුරුවමක් තමයි ඔය දඹර අමිල කියන්නේ. ඥානසාර හාමුදුරුවෝ ගැන කියලා වැඩක් නැහැ නේ. මම මේ කරන්නේ ආගමකට ගහන එකක් නෙමෙයි. අපේ රටේ නැති ප්‍රශ්න හදන්නේ දේශපාලකයෝ සහ දේශපාලකයන්ට කත් අදින සිවුරු දාගත්තු ධර්මය රකින්නේ නැති රටට ආදරය නොකරන වරප්‍රසාද භුක්ති විඳිමින් ඒවා හිමිවීමේ දරා ගන්න බැරුව ඒ වෙනුවෙන් දඟලන හාමුදුරුවරු මේ සංඝ සමුළුවක් තියන්න ඒ කට්ටිය මූලික කාරණාවක් විදිහට ගත්තේ ලාල්කාන්ත මිහින්තලේ වනචාරියා කිව්ව කියන කතාවත් එක්ක. හැබැයි ලාල්කාන්ත කිව්වේ නෑ මිහින්තලේ වනචාරියා නොහොත් බලවා හැංගුණ වෙවේ ධම්මරතන හාමුදුරුවෝ කියලා ලාල්කාන්ත කිව්වේ නෑ. එහෙම කිව්වනම් ඒකන්න මහා සංඝරත්න විදිහට බාරගත්තට කමන්නේ නැහැ. කාට හරි එක හාමුදුරු කෙනෙකුට කියාපු දෙයක් ඒක සමස්ත මහා සංඝරත්නයට කියපු දෙයක් විදිහට බාර ගන්නවා නම් මේ කියන හාමුදුරු ටික සිවුර දාගෙන ගෑනු දූෂණය කරපු, ගෑනු දෙන්න තුන් දෙනා තියාගෙන හිටපු, සිවුර දාගෙන කොල්ලෝ පාවිච්චි කරපු, සිවුර දාගෙන මිනිහ මරපු, තුවක්කු තියන් හිටපු ඒ හාමුදුරු කරපු දේවලුත් මහා සංඝරත්නයක් විදිහට මේ කට්ටිය බාර ගන්න ඕනේ. එහෙම බාර ගන්නෑ නැහැ. සිවුර දාගත්තු හාමුදුරු කෙනෙක් කෙල්ලේ දූෂණය කරාම, ගෑණිය දූෂණය කරාම ඒක මහා සංඝරත්නය කරපු එකක් විදිහට බාරගන්නේ නැත්තම් ඇයි මිහින්තලේ මනචාරියා කියාප එක මහා සංඝරත්නයක් විදිහට බාරගත්තේ? මෙතන ඔයාලට තේරෙන්නේ නැද්ද මේ කරන්නේ Tamanට කලින් දේශපාලන පක්ෂ වලින් ලැබිච්ච වරප්‍රසාද අහිමි වීම මත නැගෙන වේදනාව තමයි මේ පිට කරන්න කියන ඔයාලට තේරෙන්නේ නැද්ද? 20 වෙනි සිකුරාදා මහා සංඝ සමුළුවට කොළඹට එන්න හිතාගෙන ඉන්න හාමුදුරුවන්ට මම මේ කියන්නේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේ එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක්ගේ පෞද්ගලික උමනාවක් වෙනුවෙන් මේ රටට ද්‍රෝහිකම් කරන්න පාරට බහින්න එපා. මේ මහා සංඝ සමුළුව කියන වචනය ඉස්සරහට දාගෙන මේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ, ඥානසාර හාමුදුරුවෝ, දඹරාමිල හාමුදුරුවෝ, පාහියංගල හාමුදුරුවෝ, මිහින්තලේ ලොකු හාමුදුරුවෝ මේ කීප දෙනාගේ පෞද්ගලික උමනාවන් ඒ කියන්නේ එයාලට ලැබිච්ච දැන් නොලැබෙන වරප්‍රසාද භුක්ති විඳීමේ තියෙන ආසාව වෙනුවෙන් රාජපක්ෂලාට ආයමත් බලය අරන් දෙන්න කරන විගඩමක් විතරයි මේක. මේ රට කෙලවුණාට පස්සේ මේ හාමුදුරුවෝ සිවුරට මුවා වෙලාම අයින් වෙනවා. ඒකෙන් ගැලවෙනවා. ආගම සිවුර මුලට දාලා ගැලවෙනවා. තමන් කරපු වැරදි වලින් ගැලවෙනවා. ඒකේ පාපය ගෙවන්න වෙන්නේ හාමුදුරනේ මේකට සහභාගී වෙන ඔයාලට. ඒක නිසා කාගවත් දේශපාලන අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න ඔයාලගේ ආත්මේ පාවලා දෙන්න එපා. මේ කීප දෙනෙක් කැරුණාම අනිත් හැමෝටම මේ රට හදාගන්න උවමනාව තියෙනවා. සිංගප්පූරුවක්, ඇමරිකාවක්, එංගලන්තයක්, ඕස්ට්‍රේලියාවක් බාරගත්ත නෙවෙයිනේ. මතක තියාගන්න මේ සමුළුවට එන හැම කට්ටියම මේ කට්ටියම ප්ලෑන් කරලා ඔතෙන්ට එන එක හාමුදුර කෙනෙකුට ගල් මුල් පහරයක් එල්ල කරලා කාගේ ඔළුවක් පල්ලා නැත්තම් ඝාතනය කරලා දැන් හැමතැනම වෙඩිපත් වෙනවා. කවුරු හරි ලව්ව මේ එක හාමුදුරකට වෙඩි තියලා මරලා නැති ප්‍රශ්නයක් ඇති කරන්න බැරි නෑ මෙයාලට. එහෙම දෙයක් වුණොත් මේක සංවිධානය කරන මේ නායක හාමුදුරුවෝ සිවුරට මුවා වෙලා බේරෙනවා. ඒ කට්ටිය දේශපාලන හයිය තියෙනවා. ඒ කට්ටිය දන්න කොහොමද බේරෙන්නේ කියලා. විනාශ වෙන්නේ මේ රට විතරයි. ඔයාලට මතකනේ පාසුක ප්‍රහාරය වෙන්න කලින් මොකද උනේ කියලා ඥානසාර හාමුදුරුවෝ එක පැත්තකිරුත් අබ්දුල් රාසි කනිප් පැත්තකිනුත් මේක ಜಾති ප්‍රශ්නයක් වාවාගෙන කාලා අන්තිමට මරාගෙන මැරෙන බෝම්බ ගහනකම්ම මේ ප්‍රශ්නේ ඇදගෙන ගියා. අදත් ඒවයි සුම්බුන් තියෙනවා. මේකත් ඒ වගේ
ප්ලෑන් B එකක් වෙන්න බැරි නෑ. මොකද මේ ඉන්න කට්ටිය එක එක දේශපාලන පක්ෂවල නායක වෙනුවෙන් වැඳ නමස්කාර කරගෙන පස්සෙන් ගියපු කට්ටිය. ඒක මතක තියාගෙන එන කට්ටිය එන්න. හැබැයි ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ ප්‍රශ්නේ වගකීමත් ඔයාලා බාර ගන්න බලාගෙන මෙන්න හාඳුනනේ. සමාවෙන්න ඕනේ මෙහෙම කතා කරාට. අපේ මල්වතු වස්ගිරි රාමාන්‍ය නිකායේ මහානායක හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේක ਸਰව සාධාරණ හිතින් අවබෝධ කරගන්න.